පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අනුව කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට මේ වන විට පවතින්නේ දැඩි තරඟකාරීත්වයක්. ජාතික ජනබලවේගයට කොළඹ මහනගර සභාවේ සභික ධූර 48ක් හිමි වූ අතර සමගි ජනබලවේගය සහ සෙසු පක්ෂ අතර බෙදී ගිය සභික ධූර සංඛ්‍යාව 64ක්. එවන් පසුබිමක බලය පිහිටුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූ කොළඹ මහනගර සභාවේ මංගල සැසිය මේ මාස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභික ධූරයක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජාතික ජනබලවේගයට සහාය ලබා දීමට පසුගියදා තීරණය කළ අතර ඔහු ඊයේ දිවුරුම් දීම සිදු වුණේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඉදිරියේදී. කොළඹ මහනගර සභාවට ක්‍රිකට් පිත්ත ලකුණෙන් තරඟ කළ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රී සුරංජිත් ලක්සිරි කියා සිටියේ තම කණ්ඩායමට උපනගරාධිපති තනතුර ලබා දිය යුතු බවයි.